ආයුබෝවන් යාළුවනේ තෙරුවන් සරණයි සුබ දවසක් වේවා මම ඊයේ උතුම් සිරිපා වදින්න ගියා සිරිපාදේ ගිහිල්ලා දැන් මම නැවත පහළට බහිනවා ගෙදර යන්න. ඉතින් පුංචි මතක් කිරීමක් කරන්න හිතුණා. ඒකයි මම මේ වීඩියෝ එක දාන්නේ. මේ සිරිපාදේ වන්දනාවේ යද්දී මේ අපි ගමන් කරන මාර්ගයේ දෙපස තියෙන මේ අත්තටවල් මේ පේනවනේ මේ අත්තටවල් හැරෙන්න මේ වෙනත් කිසි දේවල් කියන්නේ ඔය තියෙනවා නොයෙකුත් වයර් ඒ වගේම කේබල් ඇදලා තියෙනවා ඒවා තව තියෙනවා මේ අර මේ විදුලි රැහැන් ඇදලා තියෙන යකඩ කණු ඉතින් එන්නේ ඒවා මේ පාර අයිනෙම තියෙනවනේ ඒ තිබුණාට එන්නේ ඒවා ඇල්ලීමෙන් වළකින්න කියන මතක් කිරීම තමයි මම කරන්න හැදුවේ. මොකද මේක මම කියන්නේ වැඩිහිටියෝ අනිවාර්යෙන් දන්නවා. ඉතින් මේ විදිහට රැහෙන් තියෙන දේවල් මේවා අල්ලන්න හොඳ නෑ. ඒවා අල්ලන්න නැතුව යන්න ඕනි කියලා ඉතින් ඔය හැමෝම දන්නවනේ. ඉතින් ඒ වුණාට අපිත් එක්ක එන පුංචි දුවදරුවෝ ඉන්නවනේ. පුංචි දුවදරුවෝ ඉතින් ඒවා ඒගොල්ලෝ දන්නේ නෑනේ මේවා අල්ලන්න හොඳයිද නැද්ද කියලා දන්නේ. අපි වුණත් පුංචි කාලේ අම්මා තාත්තා එක්ක ගමන් බිම යනකොට අපි හරි කැමති මේ ගස්වැල් වල එල්ලෙන්න ඒ වගේම තියෙන ඔය මේ එක එක දේවල් අල්ලගෙන නගින්න බහින්න හරි කැමති පොඩි ළමයි එහෙම තමයි. ඉතින් ඒ නිසා ඔයාලා අපි එක් කරගෙන එන පොඩි ළමයි ආරක්ෂිතව ඉතින් බලා ගන්න එපා. ඉතින් ඒ දරුවන්ගේ මම ගොඩාක් මේක කියන්නේ පොඩි දරුවෝ ආරක්ෂා කරගන්න කියලා. ඉතින් මේ අවට තියෙනවා මේ විදුලි රැහෙන් නැදපු මේ මෙන්න මේ වගේ කණු මේ පේනවනේ මේ කණු මෙන්න මේවා තමයි ඉතින් අල්ලන්න එපා කියන්නේ. මේක මං කියන දෙයක් නෙමෙයි. මේ ස්ටිකර් අලවලම තියෙනවා මේ පේනවනේ. මේ ස්ටිකර් අලවලම තියෙනවා මේ අල්ලන්න එපා කියලා. ඉතින් මේ ඉංජිනේරෝ දැනුවත් කරලා තියෙනවනේ ඉතින් මේවා අල්ලන්න එපා කියලා. මොකද මේවා විදුලි කාන්දු වීමක් තියෙනවද නැද්ද කියලා ඉතින් අපි දන්නේ නැහනේ. ඒ නිසා මං කිව්වේ මේ වැඩිහිටියෝ දැනුවත් කොහොමත් පුංචි දරුවන් මේ දන්නේ නැති නිසා දැනුවත් කරන්න කියලා. මොකද මේ පුංචි දරුවෝ ඉස්සර වෙලා යන්න කැමති. අපිත් පොඩි කාලේ එහෙමයි. අම්මලාත් එක්ක යනකම් දුවලා පැනලා ඉස්සර වෙලා යන්න කැමති. ඉතින් එහෙම වගේ දුවලා පැනලා ඇවිල්ලා එල්ලෙන්න පුළුවන්. එන්නේ නිසා මේක පුංචි මතක් කිරීමක්. මං හිතනවා ඉතින් හැමෝටම වටීවි කියලා. එහෙනම් ඉතින් මේ මතක් කිරීම මතක් කරන්න තමයි මේ වීඩියෝ එක දැම්මේ. හැමෝටම තෙරුවන් සරණයි. සුබ ගමන්.